ඩේට් එකකට වගේ යනවා නම් අනිවාර්යයෙන්ම පාටි එකට වගේ යූස් කරන්න. ඔෆිස් ජෙන්ටල්මන්ස්ලාට මට රෙකමන්ඩ් කරන්න ඔයා හැමදාටම පාවිච්චි කරන්නේ එකම ෆ්‍රේග්‍රන්ස් එකක්ද? අද අපි කතා කරන්න යන්නේ මේ වීඩියෝ එකෙන් ෆ්‍රේග්‍රන්ස් කලෙක්ෂන් එකක් නැත්නම් ෆ්‍රේග්‍රන්ස් වෝඩ්‍රොප් එකක් මේන්ටේන් කරන එකේ වැදගත්කම මොකක්ද? ඇත්තටම එහෙම කරන්න ඕනද කියන දේ ගැනයි. පර්ෆියුම් එකක් කියලා කියන්නේ ඇත්තටම ඔයාගේ පර්සනැලිටි එක. හැබැයි ඔයාගේ පර්සනැලිටි එක එක අවස්ථාවල එක මූඩ්ස් වල එක ලොකේෂන්ස් වලදී වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්දා ඔයාගේ පර්සනැලිටි එක එක්ස්ප්‍රෙස් කරන ෆ්‍රේග්‍රන්ස් එක වෙනස් විදිහකට පාවිච්චි කරන්න වෙනස් විදිහවලට එක්ස්ප්‍රෙස් කරන්න පුළුවන් නම් අන්න ඒක ස්මාර්ට් චොයිස් එකක්. ඉතින් ඔයාගේ ලයිෆ් ස්ටයිල් එකේ හැටියට ඔයාට ඩේ ටයිම් එකට වෙනම ෆ්‍රේග්‍රන්සස් ටිකක්, ඊවිනිං වෙයාවලට වෙනම ෆ්‍රේග්‍රන්සස් ටිකක්, ඔෆිස් එකට වෙනම ෆ්‍රේග්‍රන්සස් ටිකක්, ඒ වගේම වීකෙන්ඩ් එකේ ට්‍රිප් එකකට නැත්තම් කැම්පින් වලට ඕනම තැනකට පාවිච්චි කරන්න වෙනම ෆ්‍රේග්‍රන්ස් එකක් විදිහට ඔයාගේ කලෙක්ෂන් එක බිල්ඩ් කරගන්න ඔයාට පුළුවන්. ඉතින් මගේ රෙකමෙන්ඩේෂන් එක ඩේ ටයිම් එකට නම් අනිවාර්යයෙන්ම ෆ්‍රෙෂ් ෆ්‍රේග්‍රන්ස් එකක් තමයි ලංකාව වගේ රටවල් වල පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඊවිනිං ව්‍යාහයකට හවස පාටි එකට වගේ යූස් කරන්න නම් වෝම් ටයිප් එකේ ෆ්‍රේග්‍රන්ස් එකක් නැත්නම් වැනිලා ටයිප් එකේ ෆ්‍රේග්‍රන්ස් එකක් තමයි හොඳටම ගැලපෙන්නේ. ඔෆිස් ජෙන්ටල්මන්ස්ලාට මට රෙකමන්ඩ් කරන්න පුළුවන් ෆ්‍රේග්‍රන්ස් එක ක්ලීන් ටයිප් එකේ ෆ්‍රේග්‍රන්ස් එකක්. මොකද ඔයගොල්ලෝ මීටින්ග්ස් වලට නැත්නම් ගැදරින්ග්ස් වලට නැත්නම් ඔයාලගේ ඕනම ඔෆිස් ටයිප් එකේ ඇක්ටිවිටි එකකට යද්දී හරිම නියුට්‍රල් ෆ්‍රේග්‍රන්ස් එකක් තියෙනවා නම් තමයි ඔයාට කම්ප්ලිමෙන්ට්ස් වැඩිපුරම ගන්න පුළුවන්. ඩේට් එකකට වගේ යනවා නම් අනිවාර්යයෙන්ම සිඩක්ටිව් ටයිප් එකේ ෆ්‍රේග්‍රන්ස් එකක් තමයි ඔයාලා යූස් කරන්න ඕන. මම මීට ඉස්සෙල්ලා කියලා තියෙනවා වගේ ස්මෙල් එකක් කියන්නේ මෙමරි එකක් ක්‍රියේට් කරනවා කියන එක. ඉතින් තව කෙනෙක්ගේ මයින්ඩ් එකේ ඔයාගේ ෆ්‍රේග්‍රන්ස් එක through මෙමරි එකක් ඔයා ක්‍රියේට් කරන්න හදනවා නම් අනිවාර්යෙන් හොඳම ෆ්‍රේග්‍රන්ස් එක ඔයා ගාව තියෙන්නම ඕන. ඉතින් මම හිතන්නේ දැන් ඔයාලට හොඳටම ක්ලියර් ඇති ෆ්‍රේග්‍රන්ස් කලෙක්ෂන් එකක් නැත්නම් ෆ්‍රේග්‍රන්ස් වෝල්ඩ්‍රොප් එකක් තියෙන එකේ වැදගත්කම. ඔයාලගේ ෆ්‍රේග්‍රන්ස් වෝල්ඩ්‍රොප් එකෙත් නැත්නම් කලෙක්ෂන් එකෙත් ඉමේජස් ටිකක් පල්ලහෙන් කමෙන්ට් එකට ඇඩ් කරගෙන යන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.